Kalibima, the sports desk. ආනෝල් ක්ලැසික් ස්පෝර්ට් ෆෙස්ටිවල් තරඟාවලියේදී රන්සිලු රන්පදක්කම් දෙකක් සහ ප්‍රෝ බඳපටිය දිනා ගන්නට සමත් වුණා. රන්සිලු මොකද්ද මේ ජයග්‍රහණයේ තිබ්බ වෙනස? මේ වෙනස තමයි කියන බොඩි බිල්ඩින් ගත්තොත්, පවර් ලිෆ්ටිං ගත්තොත්, ස්ට්‍රොං මෑන් හැම එකකම ඩ්‍රීම් ස්ටේජ් එක තමයි ආනෝල් ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් එක කියන්නේ. ඉතින් එතනට මම හිතන ලක්ෂ දෙකක අධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් කියලා මේ පාර රෙකෝඩ් එකකුත් තිබ්බා. මෙතෙන්ට ඉන්විටේෂන් එකක් හම්බෙන එකත් ලොකු දෙයක්. ආසියාවෙන් හම්බෙච්ච එකම ඉන්විටේෂන් එක මට හම්බුනේ. ඉතින් ප්‍රථම වතාවට තමයි ප්‍රෝ බඳපටියක් ආසියාවට දිනා ගන්න හම්බුනේ. ඉතින් ලොකු ජයග්‍රහණයක් මේක මගේ කැරියරේ ලංකාවෙනුත් ආසියාවෙනුත්. එතකොට මේක ඔබ දිනාගත්ත 75 වන ජාත්‍යන්තර ජයග්‍රහණය මොන වගේ කැපකිරීමක්ද මේ කාල සීමාව තුළ ඔබ කරලා තියෙන්නේ? තරඟ කරන්න පටන් ගත්තේ අවුරුදු 7න්. තාත්තා තමයි මගේ පුහුණුකරු ලියුම් ජයතිලක. ගෙදර තිබ්බ කොසුස්සලා ඒ විදිහට තමයි මම තරඟ කරන්න පටන් ගන්න තින්නේ. ඒ කියන්නේ ඔබේ යාළුවෝ දන්නවා ඇති තාත්තා පුහුණුකරු කියලා. නමුත් රටේ බහුතරයක් දෙනා දන්නේ නැතුව ඇති පියා තමයි ඔබගේ පොඩි කාලේ ඉඳන්ම පුහුණුකරු කියලා. මගේ පියා පෙරදින ඉස්සරහ හිටපු ශාරීරික අධ්‍යක්ෂක ක්‍රීඩා තුනකින් රට නියෝජනය කරලා තියෙනවා. බොඩි බිල්ඩින්, පවර් ලිෆ්ටිං, වේට් ලිෆ්ටිං තුනෙන්ම. රග ක්‍රීඩා ඩොමේනේ තමයි මගේ ආසාව තිබ්බේ. නමුත් එයා හින්දා තමයි මම මේකට වැඩිපුර යොමු වුනේ. කැප්ලි කෙට්ලි හැමදේම මැද්දේ මේ ගබඩ එන්න හම්බුනේ මට ගෙදරින් ලොකු සපෝට් එකක් තිබ්බ හින්දා සහ මගේ තාත්තාගේ ආభాෂයෙන් හින්දා. ඔව් ඔබ කතා කළා කැපිලි කෙටලි සම්බන්ධයෙන්. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඔබට මොන වගේ අනුග්‍රහයක්ද මේකට දක්වන්නේ? ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇත්තටම කිසිම අනුග්‍රහයක් දක්වන්නේ නැහැ මට. මේ තරගයට යන්න උනත් මට ලක්ෂ 14ක් වගේ වියදමක් ගියා. මම ඇත්තටම මේ තරග 75ක් ඇතුලේ මම හිතන්නේ තරග 10කටවත් මට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා නැහැ. මොන ක්‍රීඩා ඇමති ආවත් මොන ආණ්ඩුව ආවත් හැමදාම කරන්නේ ස්ටේඩියම් එක හදන එකයි, අලුතෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාල හදන්න යන එකයි, දෙවෙනි පෙළ හදන්න ඕනේ කියන එකයි. නමුත් ඇහුවොත් කියන්නේ හයි පර්ෆෝමන්ස් ටීම් එකට ලක්ෂ 3ක් දෙනවා, ලක්ෂ 2ක් දෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ බලන්නේ ක්‍රීඩා දෙක තුනක් සහ දකුණු ආසියාව කොමන්වෙල්ත්. ඕක තමයි ලංකාවේ ක්‍රීඩාව. ඉතින් ලෝක ක්‍රීඩාව එතනින් එහාට ගිහින් ඉවරයි. ෆෝමියුලා 1 ගත්තොත්, දැන් මේ ආනෝල් ක්ලාසික් එක ගත්තොත් හැමදෙනාම යොමු වෙන්නේ ක්‍රීඩාව කමර්ෂියලයිස් කරලා ඉවරයි. ඒවල ඉතින් අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දෙන බිත්තර ටිකයි රුපියල් ලක්ෂයක් දීලා ඔලිම්පික් පදක්කම් ගේන්න. ඉතින් එක්ස්ට්‍රීම් ටැලන්ට් එකක් හම්බුනොත් ඇරෙන්න සුසන්තික අක්කගේ වගේ. මම හිතන්නේ මේ යන සිස්ටම් එකේ අපිට අඩුම ගාස්නේ ආසියානු පදක්කමක්වත් ලබා ගන්න අවස්ථාවක් තියෙයි කියලා. හැමෝම එල සුදු හුණු ගාලා ඊළඟ එක කරමු, ඊළඟ එක අපි රම් පදක්කම් ගේනවා කියන තමයි තියෙන්නේ. සවියසෙමි සංගමය ඔබට කොයි වගේ දායකත්වයක්ද දක්වන්නේ? ඇත්තටම සවියස සංගමය ගැන කියන්න ඕනේ ඒක නමට තියෙන සංගමයක්. 16ක් තියෙනවා නම් ක්ලබ්ස්, ෆිසිකලි තියෙන ක්ලබ්ස් 10ක් විතර. ඉතින් සම්දෙන් හැමදාම දිනනවා. වාද්දුව සහ බණ්ඩාරගම ප්‍රදේශවල පිටින් තාම එක දවසක්වත් ජාතික තරගාවලිය පාත්‍රලා නැහැ 2009 ඉඳන්. මේ පාර කනිෂ්ඨ ශූරතාවලිය තිබ්බේ වාද්දුව ඉරිදා පොලේ ක්‍රීඩකයන්ට යන්න වොෂ්රූම් එකක් නැහැ. අදුම අමාරු කරන්න දෙන්නේ නැහැ. හවසේදී ලොරි ටික නවත්තලා බලන් ඉන්නවා ක්‍රීඩා ප්‍රයෝජනකම්. ඔබ ලෝකෙට ගිහිල්ලා මේ වගේ ජයග්‍රහණ අරගෙන එනකොට ඉරිදා පොලේ නම් ජාතික තරගාවලිය තියන්නේ. ඔබ ඉන්න වෙන තැනක, රටේ ක්‍රීඩාව තියෙන වෙන තැනක. අනිවාර්යයෙන් මම රෙප්‍රසන්ට් කරන්නේ ශ්‍රී ලංකාව. නමුත් සංගමයේ පැත්තෙන් මම යන්නේ නැත්තේ මොකද අඩුම ගානේ මට ඉවෙන්ට් එකට යන්න වීසා එක දුන්න ලියුම ලියලා දුන්නේ සිංහලෙන්. ඊමේල් එකක් බලන්නේ නැහැ. ඉතින් ඒ කට්ටිය හිතන් ඉන්නේ තාම පෝස්ට් එකේ එනවා ඉන්විටේෂන් කියලා බලන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඕක තමයි ලංකාවේ සර්විසීම ක්‍රීඩාවේ තත්ත්වය. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සුබ පැතුමක්වත් අඩුම ගානේ එක්කලා තදෙරතුර එන්න කිව්වත් කතා කරේවත් විශ් කරේවත් නැහැ. ඉතින් ඒක තමයි තත්ත්වය. රන්සිලු ඊළඟ අභියෝගය මොන විදියටද දකින්නේ? පවර් ලිෆ්ටිං කැරියර් එකේ මම පීක් එකේ ඉන්නේ. ඒකට මම දිගටම ජයග්‍රහණය කරා. ඉතින් මගේ බලාපොරොත්තු දිනේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් මෙඩල් එකක් දිනන්න අවම වශයෙන් මේක නවත්තන්න කලින් ඒ වගේම 10 පාරක් ආසියාව දිනන්න මම 8 පාරක් දැන් දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මගේ ටාගට් එක. කවුරු උදව් කරත් නැතත් මම තනියම ගිහලා මේ ජයග්‍රහණය ගේනවා. Kalibima, the sports desk.